ඒ වගේම චූටි ඉල්ලීම තමයි ඒ අතරම එහාට මෙහාට ඇවිදින චුට්ටක් කෑකොස්සන් ගහන ඔය චූටි දරු පැටව ටිකක් පුළුවන් නම් ගෙනල්ලා ළඟින් තියාගන්නකෝ. ඒ දරුවන්ගේ අම්මලා තාත්තලා ඇතිනේ. මව්බින් චූටි කාරුණික ඉල්ලීමක් ඉල්ලන්නේ මේ සිහිපත් කරන්න සූදානම් ඔබේ ආදරණීය අම්මයි තාත්තයි. ඒ නිසා මා ඔබට කියනවා ඔබගේ ඇස් දෙක චුට්ටක් පියාගන්නකෝ. සිහිපත් කරන්නකෝ ආදරණීය අම්මගේ මූණ. ඔබට ඔබේ ආදරණීය අම්මගේ මූණ මැවිලා පෙනෙන්නට ඕනේ. ඒ ආදරණීය අම්මගේ මූණ දස මාසයක් කුසේ තියාගෙන නොවිදිනා දුක්ඛම් කටුළු විඳලා ආදරයෙන් මාව හදාගත්ත ආදරණීය අම්මගේ මූණ. දස මාසයක් කුසේ තියාගෙන හිටියලු. නොවිදිනා දුක් කන්දරාවක් මගේ අම්මා මං වෙනුවෙන් වින්දලු. ආදරණීය අම්මගේ කුසට ආපු දවසේ ඉඳලා මගේ රත්තරන් අම්මේ මගේ අම්මට දැනුණු කායික වේදනාව පිළිබඳ මම අහලා තියෙනවා. හරියට නිින්දක් නෑලු. හරියට ගමනක් බිමනක් යන්න පුළුවන්කමක් නෑලු. ගෙදර දොරේ වැඩපලක් කර කියාගන්න පුළුවන්කමක් නෑලු. කුසට ආපු දවසේ ඉඳලා මගේ රත්තරන් අම්මා වින්ද දුක් කන්දරාව ගැන මම එහෙම මගේ අම්මේ අහලා තියෙනවා. ඒත් කුස මිරි මදිමින් මගේ ආදරණීය දූ පැටියා මගේ ආදරණීය පුතු පැටියා බඩේ ඉන්නේ කියලා කොච්චර සෙනෙහසකින්නම් ආදරයකින්නම් මාව කුස තුල තියාගෙන රැක්කද මගේ අම්මේ. මම්මගේ අම්මගේ ගුණ සුවඳයි මේ සිහිපත් කරන්නේ. එදා මම කුසට ආපු දවසේ ඉඳලා මාව ආදරයෙන් රැක බලාගෙන මම මේ ලෝකයට ඉපදින දවසේ මගේ රත්තරන් අම්මා වින්ද දුක් කන්දරාව ගැන මම අහලා තියෙනවා මගේ අම්මේ. එදා මම මේ ලෝකෙ ඉපදින දවසේ ඇඳ වියලා අල්ලගෙන හයියෙන් කෑ ගහුවේ. ඒ වේදනාව දරා ගන්න බැරි නිසාලු නේද මගේ අම්මේ. ඒ වේදනාව දරා ගන්න බැරි නිසාලු. එදා මම මේ ලෝකයට ඉපදින දවසේ ඒ වේදනාව දරාගෙන මාව මේ ලෝකයට බිහි කරලා මම ඉපදුණු වෙලේ කෑ ගහලා අඬනකොට අම්මගේ ඇඟේ තිබ්බ වේදනාව කොහේ ගියාද නෑලු. අම්මගේ ඇඟේ තිබ්බ වේදනාව කොහේ ගියාද නෑලු. එදා ඒ මහා වේදනාව අතරින් මං අඬනකොට hina වුණු එකම දවස ඒක නේද අම්මේ. මම හයියෙන් කෑ ගහලා අඬනකොට අම්මා hina වුණු එකම දවසේ එදා නේද මගේ රත්තරන් අම්මේ. ඇස් දෙක පියාගෙන අම්මගේ මූණ දිහා බලාගෙන අහන්නකෝ. එදා නේද මම අඬපු පළවෙනි දවසේ අම්මා hina වුණ. එදා නේද මම අඬපු පළවෙනි දවස අම්මා hina වුණ. එදායින් පස්සේ කවදාකවත් මගේ අම්මා මන් දුක් වෙනකොට සතුටු වුණේ නැහැ. දස මාසයක් කුසේ තියාගෙන ජීවිත කාලෙම හිතේ තියාගෙන ඉන්න මේ ලෝකේ ඉන්න එකම ගෑණි අම්මා නේද මගේ රත්තරන් අම්මේ. අම්මා නේද මගේ රත්තරන් අම්මා මම වෙනුවෙන් විඳ දුක් කන්දරාව මං අහලා තියෙනවා මගේ රත්තරන් අම්මේ. මං අහලා තියෙනවා.
මගේ රත්තරන් අම්මා මං වෙනුවෙන් විඳ දුක් කන්දරාව හරියට නින්දක් නෑලු නේද අසනීපයක් දුකක් කරදරයක් වුණ වෙලාවේ මාව තුරුලේ තියාගෙන එහාට නලව නලව මෙහාට නලව නලව මගේ සැනසීම විතරක් කෙව්ව මගේ රත්තරන් අම්මේ මගේ සැපය පිළිබඳ විතරක් කෙව්ව මගේ රත්තරන් අම්මේ මම මගේ රත්තරන් අම්මගේ ගුණ සුවඳ සිහිපත් කරන්නේ මගේ අතින් යම් නොදැනුවත්කමකින් මගේ රත්තරන් අම්මට වරදක් වුණාද මගේ තියෙන නැහැදිච්චකමට මගෙන් අතක් පයක් ඉස්සුනාද අනේ මට සමා වෙන්න මගේ රත්තරන් අම්මේ කකුල් දෙක අල්ලලා වැඳලා කියනවා මට දහස් වතාවක් සමා වෙන්න මගේ රත්තරන් අම්මේ කියලා මට දහස් වතාවක් සමා වෙන්න මං අතින් මගේ අම්මට යම් වරදක් සිද්ධ වුණා නම් මට දහස් වතාවක් සමා වෙන්න මගේ රත්තරන් අම්මේ ජීවතුන් අතර ඉන්නවා නම් කකුල් දෙක අල්ලලා වැඳලා කියන්න පුළුවන් අනේ මට සමා වෙන්න කියලා ඒ ජීවතුන් අතර නැත්තම් කොහොමද දෙයියනේ කකුල් දෙක අල්ලලා කියන්නේ අනේ මට සමා වෙන්න මගේ අතින් වුණ වරදකට කියලා ඒ නිසා මගේ රත්තරන් අම්මේ මේ උතුම් පින්කම් තුලින් ලැබෙන පින්බල ශක්තිය මගේ ආදරණීය අම්මගේ ජීවිතයට අනුමෝදන් කරනව ලැබේවා සසර ගමනේ දුකක නම් දුකින් අත මිදේවා සැපතක නම් සැපත තව තවත් සැපවත් කරගනිත්වා බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවි සැනසී පැමිණ වදාළ අජර අමර වූ නිවනින් සැනසීමට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආදරණීය අම්මා ජීවතුන් අතර නම් නිදුක් නිරෝගී භාවයට පත් වේවා. සසරේ දුකක් නොවේවා. මේ පින් ආදරණීය අම්මට සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ විදියට මැස් දෙක පියාගෙන සිහිපත් කරන්නකෝ ආදරණීය තාත්තගේ මුව මඩල. ඔබට ඔබගේ ආදරණීය තාත්තගේ මුව මඩල ඇස් ඉස්සරහා මැවිලා පෙනෙන්නට ඕනේ. ආදරණීය තාත්තගේ ඒ මූ මඩල ඔබ නෙත් දෙක පියාගත්තාම ඔබ ඉස්සරහා මැවිලා පෙනෙන්නට ඕනේ. සෑහෙන කාලෙකින් දේ මූණ දැක්කේ. සමහර විට සෑහෙන කාලෙකට පස්සේ වෙන්න ඇති. අපි එහෙම තාත්තගේ මූණ දිහා බලන් ඉන්නේ නැහැ. ඒකට හේතුව අපිට අපේ තාත්තගේ ආදරය එහෙම දැනිලා නැහැ. තාත්තගේ ආදරේ කොච්චරද කියලා අපට දැනෙන්නේ. අපි තාත්තගේ ගුණ පිළිබඳව චුට්ටක් සිහිපත් කරමු. අම්මගේ කුසට ආපු දවසේ තාත්තා තරම් සතුටුුණු කෙනෙක් මේ ලෝකෙ නැතුව ඇති. අම්මා තාත්තා ගාවට ගිහිල්ලා කියනකොට මගේ කුසේ දරු පැටියෙක් ඉන්නවා කියලා. ඒ ආදරණීය තාත්තා තරම් මේ ලෝකෙ සතුටු වුණු වෙන පිරිමියෙක් නැතුව ඇති. ඒ ඔබේ ආදරණීය තාත්තා එහෙමමයි. අම්මගේ කුසට අපි ආපු දවසේ ඉඳලා තාත්තා නොවිඳිනා දුක්ඛම් කටළු වින්දා. ඒ කවුරු නිසාද? අම්මගේ කුස තුල ඉන්න ඒ දරු පැටියව නැත්තම්
ඒ අපිව ආරක්ෂා කරන්න. අහලා බලන්නකෝ මූණ දිහා බලාගෙන. තාත්තා හරි හම්බ කරපු මිල මුදල් කෝ කියලා. තාත්තේ ඔයා සැපට ඇන්දද? රසට කෑවද? සැපට ගමනක් බිමනක් යාද? හැම මොහොතකම හිතුවේ මම ගැන නේද? කවමදාකවත් මගේ රත්තරන් තාත්තා ජීවිතේ විඳ දුක් දරා ගත්තේ දරුවන්ට සැනසීම දෙනවා කියන සිතුවිල්ලෙන් නේද? ඔබගේ ඇස් දෙකට පේන ඔය රත්තරන් තාත්තත් එහෙමමයි. අම්මගේ කුසට ආපු දවසේ ඉඳලා ගැබ් පෙළහර පෑවේ මගේම රත්තරන් දුව, මගේම රත්තරන් පුතා මේ ලෝකේ රජෙක් රැජිනියක් කරනවා කියලා. අපට ආදරේ දැනුනේ නෑ. අපට ආදරේ දැනුනේ නෑ. ඒකට හේතුව තාත්තා විටක සැරපරුස වුණා. බයින්න ඇති, ගහන්න ඇති, ඔරවන්න ඇති, රවන්න ඇති. ආදරේට කියලා තේරෙන්නේ නැත්ද? එදා තාත්තා ගැහුවේ බැන්නේ රැව්වේ රෙව්වේ නැත්තම් අද මේ සමාජයේම පිළිකුල් කරන මිනිස්සෙක් නේද අපි? අපි කවදාකවත් ගෙදරට දුවගෙන එනකොට තාත්තා හම්බුනහම තාත්තගෙන් ඇහුව ප්‍රශ්නේ තමයි තාත්තේ අම්මකෝ කියලා. හැබැයි අපි හිතුවද තාත්තා කොහොමද? තාත්තා කෑවද? තාත්තා සනීපෙන්ද? හොඳින් ඉන්නවද? අපිට එහෙම හිතුණද? එදා ඒ ආදරණීය තාත්තත් ඔබ වෙනුවෙන් මහා දුක්ඛන්දරාවක් වින්දා. මේ මහා පොළොවේ හේනේ කුඹුරේ කොච්චරනම් තාත්තා දුක් විඳලා ඇද්ද? සමහර විට හේනක කුඹුරක වැඩ නොකලත් කවුරු හරි යටතේ සේවය කරනව ඇති. කාගෙන් හරි කුණු බැනුම් අහලා යටහත් පහත්ව වැඩ කරලා මාසේ අන්තිමට සොච්චම් පඩියක් අතට අරගෙන අපගේ කුස පුරවන්න, අපගේ දුක නැති කරන්න රත්තරන් තාත්තා මහා වේසක් දරලා තියෙන්නේ. කොච්චරනම් නිදි මරලා ඇද්ද? කොච්චරනම් දුක් විඳලා ඇද්ද? මූණ දිහා බලාගෙන අහලා බලන්නකෝ ඇස් දෙකෙන්. දැන් වයසට ගිහිල්ලා ඇඟේ තිබ්බ මහා යෝධ ශක්තිය නැති වෙලා ගිහිල්ලා, හැම රැලි වැටිලා ගිහිල්ලා, ඒ ආදරණීය තාත්තා ටිකින් ටික වයසට ගිහිල්ලා. ආදරණීය තාත්තේ, මගේ තියෙන නොදැනුවත්කමට හරි, මගේ තියෙන ඇත්තරකමට හරි මං අතින් මගේ රත්තරන් තාත්තට වරදක් වුණාද? අනේ මගේ රත්තරන් තාත්තේ, කකුල් දෙක අල්ලලා වැඳලා කියනවා මට සමා වෙන්න කියලා. අනේ මගේ රත්තරන් තාත්තේ, මට සමා වෙන්න. මගේ තියෙන නොදැනුවත්කමට නම් මං අතින් වරදක් වුණේ. අනේ මට සමා වෙන්න. මං කවදාකවත් මගේ රත්තරන් තාත්තට එහෙම වරදක් කරන්නේ නැහැ. එහෙම කකුල් දෙක අල්ලලා වැඳලා කීයකි. ඔය රත්තරන් තාත්තගේ මූණ දිහා බලාගෙන වඳින්න පුළුවන් නම් ඒ තාත්තා ජීවතුන් අතර නැත්තම් කොහොමද දෙයියනි කකුල් දෙක අල්ලලා වැඳලා කියන්නේ අනේ මට සමා වෙන්න මගේ තාත්තේ කියලා? කොහොමද කියන්නේ අනේ මට සමා වෙන්න මගේ තාත්තේ කියලා? මේ උතුම් ධර්ම දේශනාවේ පිංකමෙන් ලැබුණු පින් බල ශක්තිය මගේ රත්තරන් තාත්තට අනුමෝදන් කරනවා ලැබේවා. සසර ගමනේ දුකක් නොවේවා. උපදින භවයක් පාසාම මගේ රත්තරන් තාත්තට මේ දෙන පින්
සැපත පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. තාත්තා ජීවතුන් අතර නම් මේ පින් මගේ රත්තරන් තාත්තට ලැබේවා. තාත්තට සසරේ දුකක් නොවේවා. මේ උතුම් පින් මගේ රත්තරන් තාත්තට සතුටින් සැපසේ ගත කරන්නට ආශිර්වාදයක් වේවා කියලා සාදු සාදු